යාළුවනේ ඉතින් අපි අද හදන්නේ Bluetooth ස්පීකර් එකක් හදන්න. මම සරලව කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ DV voice channel එකත් එක්ක ආදරෙන් පිළිගන්නවාද මේ Bluetooth kit එක හදන වැඩේට. ඉතින් ඔයගොල්ලන්ට මේක ඉතා සුළු මුදලකින් හදා ගන්න පුළුවන්. මෙන්න මේ සර්කිට් එක තමයි ගොඩක් ගණන් චුට්ටක් ගණන් වැඩි වෙන්නේ. ඉතින් මේවා ඉතාම සුළු මුදලකට ලබා ගන්න පුළුවන් සර්කිට්. මේක රුපියල් 250ක් වගේ තමයි වෙන්නේ. මේක ඇවිල්ලා රුපියල් 100ක් වගේ වෙනවා. මේක ඕනම කඩේක තියෙනවා. මිනි ඇප් ඉලෙක්ට්‍රිසිටි ෂොප් එකකට ගියාම ඔයගලන්ට ඕන කඩේකින් මේක මිලදී ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 100යි. මිනි ඇප් කියලා තමයි ඉල්ලන්න ඕනේ. Bluetooth ස්පීකර් එකක් හදාගන්න තමයි අපි හදන්නේ. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි බලමු අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා සවුන්ඩ් එක ලබා ගන්න ස්පීකර් එකක්. මම නම් පාවිච්චි කරන්නේ මේ වගේ හොඳ සබ් ස්පීකර් එකක්. ඉතින් අපි ස්පීකර් එකක් භාවිතා කරනවා මේකට. සවුන්ඩ් කන්ට්‍රෝල් එකක් ඕගලන්ට අවශ්‍ය නම් විතරක් පාවිච්චි කරන්න. මම නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් ඕගලන්ට ඕන නම් මේකෙන් ගලවලා අරගෙන පාස් ගන්න පුළුවන්. මට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ යාළුවනේ Bluetooth kit එකක්. මේක USB kit කියලා දිනවා. වෙනම ඩිස්ප්ලේ එකකුත් එක්ක SN එකේ ගන්න පුළුවන්. පාන්දුරේ ගන්නවා නම් SN shop එකේ ගන්න පුළුවන්. මේක රුපියල් 950කට. මේක නම් මම ගත්තේ රුපියල් 800ක් වගේ මුදලකට කොළඹින්. ඉතින් යාළුවනේ මේ නිකන් සද්දය එන්නේ මේකට මෙන්න මේ මිනි ඇම්ප් එක සහ Bluetooth කරන්න Bluetooth kit එක හරියට පාස් ගන්න ඕනේ. මේකේ තමයි යාළුවනේ Bluetooth module එක තියෙන්නේ. මේ පේනවා ඇති. watt 610 යට Bluetooth module එක. මම ඔයගලන්ට මේ විස්තරات එක්ක ලියලා තියෙන කොලේ පෙන්නන්නම්. ඊට කලින් යාළුවනේ අපි අවශ්‍ය තියෙන ද්‍රව්‍ය බලලෙමු. මේකයි මිනි ඇම්ප් එකක් සහ Bluetooth kit එකක්. මේක රුපියල් 200ක් වෙන පුංචි මුදලකට ඔයගලන්ට Hexa Electric වලින් SN එක ඉස්සරහා තියෙන කඩේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම ඔක්කොම එකම තැනින් මිලදී ගන්න පුළුවන්. මේක නම් ගෙදර තියෙන එකක් පාවිච්චි කරත හැකි. අඟල් 10 වෙනකන් ස්පීකර් ගන්න පුළුවන්. මේක ගත්තොත් සබ් එකකුත් දෙන්න පුළුවන් වෙන හදනවා. X5 මිනි ඇම්ප් එකක් තියෙනවා මං ගාව පරණ DVD එකකින් ගලවගත්තු. ඒක දැම්මොත් අපිට ඩිරෙක්ට් කරන්ට් තමයි දෙන්න වෙන්නේ. මං හදන්නේ 5 වෝල්ට් වලින්. ඉතින් මම ඔයගලන්ට X5 මිනි ඇම්ප් එකක් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේ Bluetooth kit එකට අපිට මෙන්න මේ වගේ රිමෝට් එකක් එනවා. රිමෝට් එකක් කියන්නේ මම මේක කැඩිලා තින්නේ දැන්. ඉස්සරහා ප්ලේට් එක ගලවලා තියෙන මට මේක තමයි පවර් ඔන් බටන් එක. ඉතින් මේක සින්දු එහාට මෙහාට දාන බටන් එක. මේක සින්දු නවත්තන එක. ඉතින් මේක DVD CD බලන්නත් පුළුවන්. ඕනනම් DVD CD වලට මේ සෙට් එකකින් ගලවලා දාගන්න පුළුවන්. ඉතින් අපි ඒවා හදන්නේ Bluetooth කරන් විතරයි හදන්නේ. ඒකට තමයි අපි මෙන්න මේ සර්කිට් එක පාවිච්චි කරන්නේ. මේක අනිවාර්යයි. 119 Bluetooth kit එක. මේ තියෙන්නේ යාළුවනේ ඒකේ ලියපු කොලේ. මේ තියෙන්නේ මිලත් එක්කම කොලේ තියෙනවා. කොලේ හොඳින් බලා ගන්න. ඉතින් ඒ කොලේ යාළුවනේ ඉතින් තව අපිට කැමති නම් දාගන්න පුළුවන් මේ වගේ ඉලෙක්ට්‍රිසිටි මේකට රස්නේ යන කූලින් ෆෑන් එකක් දාගන්න පුළුවන් කැමති නම්. මම නම් දාගන්නේ නැහැ මොකද මේකට වෝල්ට් ලොකු ප්‍රමාණයක් යනවා. DC වෝල්ට් 12ක් යනවා. ඔයගලන්ට පේනවා ඉතින් මෙතන ගහලා තියෙනවා වෝල්ට් 12යි TTNA කියලා. මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් වෝල්ට් 12 DC. ඉතින් 19යි ඒ වෙනුත් වැඩ කරනවා කියලා තියෙනවා. 19යි 12යි කියන්නේ දෙකම එකයි. අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට කැමති නම් මෙන්න මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බටන් විතරයි. තව ඕනනම් ඔයාලට රුපියල් 30ක් වගේ පුංචි මුදලකට මිනි ඇම්ප් බොක්ස් එකක් ලබා ගන්න පුළුවන්. ඒවත් තියෙනවා ඉලෙක්ට්‍රිසිටි ෂොප් වල. ඉතින් මේ මිනි ඇම්ප් බොක්ස් එකක් ලබා ගත්තොත් ඒක නම් අවශ්‍යමත් නැහැ. මම ගාව තිබිච්ච එක මම මේ ගත්තේ ඔයගලන්ට පෙන්නන්න. මේ වගේ මේකේ ඩබල් සයිඩ් එකක් මෙතන තියෙනවා. ඒක ගලවලා ඕනම තැන ගලව ගන්න පුළුවන්. මේකට අමු තියලා මේ මිනි ඇම්ප් එක ෆිට කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ෆිට කරන්න. ඒක කට්ටයක් තියෙනවා. ඒ කට්ටට දාලා ෆිට කරගන්න පුළුවන්. ඊයන් තියෙනවා නම් පාස් ගන්නත් පුළුවන්. මම ඔයගලන්ට දැන් ෆිට කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි යාළුවනේ මිනි ඇම්ප් බොක්ස් එකට මිනි ඇම්ප් එක කනෙක්ට් කරාම තියෙන්නේ. මේක
අවශ්‍යම නැහැ. මේක හීට් එක දරන්න තමයි හීට් සින්ක් එකක් විදිහට මේක තියෙන්නේ. මොකද මෙයා මැගසින් IC එක රත් වෙනකොට මේකට හීට් එක යනවා. ඒ වෙනුවට ඔයගලන්ට පුළුවන් මේ කූලින් ෆෑන් එක පාවිච්චි කරන්න. මගේ මේ බඩු මිලදී ගන්න පුළුවන් ඔයගලන්ට කමෙන්ට් එකක් දාලා ඇහුවොත් ඔයගලන්ට ඩිලිවර් කරන්නේ නැහැ. අපේ ගෙදරට ඇවිල්ලා ගන්න පුළුවන්. අපේ ගේ තියෙන්නේ පානදුරේ. ඉතින් මම ඔයගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරලා අහන්න පුළුවන් කමෙන්ට් වලින්. ඉතින් මේ බඩු ඕනම එකක් මගෙන් මිලදී ගන්න ඔයගලන්ට පුළුවන්. අපි දැන් බලමු. හදන්නේ කොහොමද කියලා අපි දැන් වීඩියෝ එකකින් බලමු. මුලින්ම යාළුවනේ අපි මේ ස්පීකර් එක මේ විදිහට පැත්තකට තියාගන්න ඕනේ. මේ විදිහට තියාගෙන දැන් අපි මුලින්ම ගන්න ඕනේ Bluetooth kit එක. USB kit එක. මේක මෙතන තමයි power කියන්නේ ඔයගලන්ට පේනවා ඇති. එතන තමයි power button එක. අර තියෙන උඩ ගහලා power කියලා. මේක තමයි power button එක. මේක ප්ලස් කරන් හිටියට on වෙනවා. හැබැයි කිසිම ලයිට් එකක් මුකුත් වැඩ කරන්නේ නැහැ. මොකද මේ සර්කිට් එක තාම දීලා නැති නිසා. අපි මේ දෙක දෙන හැටි නිවැරදිව බලමු. ඊට පස්සේ මේකෙන් ශබ්ද වෙනස් කරන්න පුළුවන් වොලියුම් එක. voice කියන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉංග්‍රීසි කියන්නේ වෙනම voice ඒක මාරු කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් FM වලට මාරු කරගන්න පුළුවන්. බැටරි එකකින් වැඩ කරනවා නම් DC port එකක් තියෙනවා. ඒ වගේම යාළුවනේ මේකේ රිමෝට් එකත් charging තමයි එන්නේ. විතර වෙන්නේ නැති charging port එකක් තියෙනවා. ඒකත් පොඩි බැටරි එකකින් UPS බැටරියක් තමයි ඉන්නේ. charge කරගන්න තමයි තියෙන්නේ මේ දෙකම. මේ දෙකම ඔයගලන්ට වෙනම සල්ලි දීලා ගන්න අවශ්‍ය නැහැ. 950ක් ගෙවුවම මේ දෙකම ඔයගලන්ට හම්බ වෙනවා. අපි මේක පාස් එක ගන්න කොහොමද කියලා දැන් බලමු. මම පාස් ගන්නේ නැහැ. මම වයර් දාලා පෙන්නන්නම්. මොකද මේ දවස්වල මගේ බවුත් එක කැඩිලා. ඒක නිසා මම වයර් දාලා පෙන්නන්නම්. ඔය යාළුවනේ ඉතින් මේ තියෙන්නේ අපේ මියුසික් Bluetooth module එක. මේක තමයි Bluetooth module එක. LK26යි JAKF Bluetooth module එක. පේනවද මෙතන දාලා තියෙනවා. LK26යි JAF3 මොඩල් එකක් තමයි. මේක රුපියල් 200ක් වගේ පුංචි මුදලක් තමයි මේක.